අද February 8th Sunday අපි Monday ගියා බබාගේ ස්කෑන් එකට. ඒකෙන් ඔයාගේ ජෙන්ඩර් එක කිව්වා ඩොක්ටර්ට කියලා. අපිට එකපාරට ඩිරෙක්ට්ලි කියන්නේ නැතුව කොලේකට දෙන්න කියලා අපි ඇන්ලොප් එකට දාලා සිකියර් කරලා ක්ලිප් ගාපු ඇන්ලොප් එකට දාලා තියාගත්තා බබාගේ ජෙන්ඩර් රිවීල් එක. අම්මටයි තාත්තටයි ළඟම අය හැමෝම ගෙන්නලා බබාට ආදරය කරන හැමෝම ගෙන්නලා ජෙන්ඩර් රිවීල් එක කරන්න ඔක්කොමලට එකපාර දැනගන්න. ඊයේ අම්මගේ යාළුවා ආවා හංසි නැන්දා ඇවිල්ලා කවුද කියලා බලලා හිරුනේ නැන්දටත් කියලා ඒ දෙන්න තමයි ඔයාගේ කල එක මොකක්ද කියලා හරියටම දන්නේ මේ වෙනකන්. තාම කවුරුත් දන්නේ නැහැ. එයාලා දෙන්න තමයි ඩෙකෝ වල පොප් එකයි කේක් එකයි රෙඩි කරන්නේ. හරිද? ඉතින් යා කවුරුත්ම දන්නේ නැහැ. අපි අද බලමු ඔයාගේ ජෙන්ඩර් රිවීල් එකට අපි කොහොමද රෙඩි වෙන්නේ කියලා. අම්ම චුටි ක්ලිප් ඇඩ් කරන්නම්. මේ අම්මට ගන්න පුළුවන් ඒවා අම්මා ගොඩාක් වෙලාවට ෆෝන් එක අතර ගන්නේ නැහැ වැඩ කරද්දී. ඔයා නිසාම අද වීඩියෝ එක මොන මොනවාද කරන්න කියලා අපි චුටි කරන්න මේවා කරන්නම්. මාමයි තාත්තයි නිවාඩු දාලා ඔක්කොම ගෙදර කරන්න තියෙන ගොඩාක් වැඩ ඉවර කරා. පෙරේදා ඔක්කොම ටික ඉවර කරා මාමයි තාත්තා එක්කව වෙලා. තව චුටි වැඩ ටිකක් තියෙනවා. ඒ ටික අම්මයි ආච්චි පුංචි කරන්න යන්නේ. චුටි වැඩ ටිකක් තියෙන්නේ. ඒ ටික කරලා ආයේ ලොකුවටම අපිට තියෙන ඩෙකෝ ටික කරගන්න. බබාගේ ජෙන්ඩර් රිවීල් මේක තැන ඩෙකෝ ටික කරගන්න. ඒක කරද්දී නම් අනිවාර්යෙන් වීඩියෝ එක ගන්න. එතනින් පාටි යන්නේ කොහමද? අය ඔක්කොම අපි වීඩියෝ ක්ලිප් ගන්නම් බබාට ලොකු නම් බලන්න. එතකොට මේ තියෙන්නේ ඔයාගේ තුන්වෙනි ස්කෑන් එක. එදා යද්දි අම්ම ඇත්තටම ආවේ ඔයා දඟලනවා බලන්න. මොකද අපි දෙවෙනි ස්කෑන් එකෙන් දැක්කවා දඟලනවා. තුන්වෙනි ස්කෑන් එකෙන් බලද්දී ඔයා කලින් දැකනට ටිකක් ලොකුයි. අපිට ඔයා දඟලනවා හරියටම පේන්නේ නැහැ. අම්මා වීඩියෝ එක රිවයින් කර බලද්දි තමයි දැක්කේ ඔයා දඟලලා තියෙනවා. ඒ වෙලාවේ අම්මට මේ ලෝකෙත් නෙමෙයි වගේ ඉන්නේ ඔයාව බලන් ඉද්දි කොහොමරි මේ අපිට ඔයාව දඟලනවා වැඩි තේරුන්නේ නැහැ. එතනින් එයා අපිට ඔයාගේ ජෙන්ඩර් එක ස්කෑන් වලින් බලලා තේරෙන්නේ නැහැ. ඒ වුණාට අපි තුන් හතර පාර නෙමෙයි 100 වතාවක් විතර රිවයින් කර බැලුවා. කොහොමරි මේ තියෙන්නේ අපි ඔයාගේ තුන්වෙනි ස්කෑන් එකට ගිය දවසේ මෙදා තමයි ඔයාගේ ජෙන්ඩර් එක කිව්වේ. හංසි නැන්දට ජෙන්ඩර් එක කියන්න කලින් හංසි නැන්දගෙන් වීඩියෝ එක ගත්තා. හිරුන් නැන්දගෙන් එයා මොනවද හිතන්නේ කියලා එයාගෙනත් අපි කෝල් එකක් දාලා ආවම මොකද ඊට පස්සේ මාරු කරන්න බැරි නිසා. ඊට පස්සේ තමයි බලන්න දුන්නේ. බලන්න දුන්නම හංසි නැන්දගෙන් කිසිම ක්ලූ එකක් නැහැ ඔයා කවුද කියලා බැලුවම කිසිම රියැක්ෂන් එකක් තිබ්බේ නැහැ. ඉතින් ওই විදියට හංසි නැන්දටත් කියලා හංසි නැන්ද හිරුනිට කියලා ඊට පස්සේ තමයි ඔයාගේ ඩෙකෝ අයිටම් ටික යාලා අරගෙන ආවා. අම්මා මේ වීඩියෝ එක මියුට් කරා. මේ වීඩියෝ එකේ ගොඩාක් දිග වීඩියෝ එකක්. මේ වීඩියෝ එක පුරාවටම හංසි නැන්දයි අම්මයි දෙන්නම කතා කරේ. හංසි නැන්ද ඕක බැලුවාට පස්සේ අහුවා අම්මගෙන් ඔයා කවුද හිතන්නේ? මං එතකොට හංසි නැන්දට කිව්වා මුල ඉඳන්ම මම හිතුවේ කොල්ලෙක් කියලා. හේතුව ගැහැණු ළමයිට ගොඩාක් වමන යනවා. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අම්මට කිසිම වදයක් දීපු නැති ළමෙක් ඔයා. අම්මට ගොඩාක් අමාරු තිබ්බේ නැහැ. මේ අදටත් ගොඩාක් අයත් එක්ක බලද්දී අම්මට අමාරු හරි අඩුයි. හේතුව ලොකු අම්මට අක්කව හම්බ වෙද්දී ලොකු අම්මට ගොඩාක් එක දිගට වමනේ ගිහිල්ලා හරියට අමාරු වුණා. මේ සාමාන්‍යයෙන් කොල්ලොන්ට එච්චර වමන යන්නේ නැහැ කියලා තමයි මතේ තිබ්බේ. අන්න ඒක නිසා තමයි අපි හිතුවේ සහ තාත්තගේ පැත්තෙන් කොල්ලම විතරයි ඉන්නේ. ඒක නිසා තමයි අපි පුතෙක් කියලා හිතුවේ. එහෙම නැත්තම් අම්මා බඳින්න කලින් ඉඳන් කෙල්ලොන්ට තමයි ආස. එතනින් එහා අම්මට මේ ළඟදී ඉඳන් ලොකු අම්මයි ආච්චි අම්මයි කියපු දේවල් අහලා අම්මා ජෙන්ඩර් රිවීල් එකට මාසෙකට විතර කලින් විතර හිතුවා කෙල්ලෙක් දොත් මන්දා එක දවසක් අම්මා මේ ඔයත් එක්ක කතා කරනවානේ. කතා කරද්දී අම්මා ඔයා බඩේදී කතා කරනවනේ. ඒ කතා කරද්දී අම්මා එක දවසක් ඇහුවා මේ සුදුමැණික ඔයා පුතෙක්ද කියලා කිසිම පයින් එකක් මොකොත් ගැව්වේ නැහැ. කොහොමද ඊට පස්සේ අම්මා ඇහුවා සුදුමැණික දුවෙක්ද කියලා. හරිද? එතකොට ඔයා පයින් එකක් ගැව්වා. මං ඒකත් ගිහලා ආච්චි අම්මට කිව්වා අම්මා මෙහෙම කරා. එයාට හරියට ඇයෙන්නේ නැතුව ඇති නේද? මේ පුතෙක් වෙන්න ඇති නේද කියලා අම්මා උනට එතකොටත් කිව්වා. මාන්සි වීදුරු ටික ඔක්කොම හේදුවා කෑම ඔක්කොම දාන ඒවා ටික. ආයෙ එතනින් එයා
එම ලොකු වැඩක් කරේ නැහැ. උනට මාන්සි හිටගෙන හිටියනේ දැන් පැය භාගයක් විතර. ඒක නිසා චුටි ටෙස්ට් එකක්. මට වීඩියෝ ගන්න නම් ඕනේ නැහැ. මාමා මකුළු දැල් ටිකක් කඩනවා. සුද්ධ කරේ උනට තව මකුළු දැල් තියෙනවා. මාමා මකුළු දැල් ටික කඩනවා. පුංචි තව පුංචිලා දෙන්නෙකුයි එක්ක වෙලා ෆොටෝ ටික පීදනවා ආයේ. දැනට ඒ ටික තමයි වෙන්නේ. අතේ බලමු. මට පේන්නේ මම අප්ඩේට්ස් විතරක් දේවි වීඩියෝ කරන්න ඇතුව. වීඩියෝ ගන්න පුළුවන් ඒවා ටික ගන්න. තාත්තා එන ගමන් තාත්තා ඩෙකෝ ටික අරන් එන ගමන් ඩෙකෝ වල මදිපාඩු ටික. ඔයාලගේ ආච්චි තව අම්මගේ නැන්ද කෙනෙකුයි එක්ක වෙලා උයන ගමන් ඉන්නේ. උයන වැඩ ටිකක් වෙනවා. ඔන්න ෆයිනලි අම්මට වැඩ කරන ගමන් වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණා. මේ වෙද්දි ඩෙකෝ හදන්න පටන් ගන්න තියෙන්නේ මාරම විදියට පරක්කු වෙලා තියෙන. ඒ වුණාට බලන්න හරි සැහැල්ලුවේ මේ අම්මා වැඩ ටික කරන්නේ. හරිද? ස්ට්‍රෙස් ඒ වුණාට ඕනට වඩා කලබල වුණොත් මම නානා කියලා මම දන්නවා. ඒක නිසා පුළුවන් තරමක් මේ හිමින් මේවා කරන්න යන්නේ. මට ඒත් මේ වීඩියෝ බලද්දි මතක් වුණේ මේ අපි දැන් බ්ලූයි පින්කුයි දෙකක් ගත්තනේ. ওই දෙක අරගෙන මේ හිරුනි නැන්ද අම්මට කිව්වා පින්ක් එක උඩට දාන්න කියලා. හරිද? පින්ක් එක ටිකක් පේන්න දාන්න ඒවයි කියලා. අනේ මම මීහර කන මට ඒත් තේරුන්නේ නෑනේ. මෙච්චර ක්ලූ දීලා නෙමෙයි මිනිස්සු. මම ක්ලූ නෑ කිව්වට මේ මිනිස්සු කියලා අම්මට. හරිද? මේ අම්මට ඉතින් වැඩි තේරුන්නේ අම්ම ටියුබ් ලයිට් එකන්නේ. මේ අපි ඔයාගේ පාටියට තව මදි අඩුපාඩු ටිකක් තිබ්බා. ඒ ටිකත් අරගෙන හිරුනි නැන්දවත් රාගමින් අරගෙන ඔය ඔක්කොම ටික කරලා තමයි අපි මේකට ආවේ. ඉස්සරහා හොදලා මොකද මේ පුංචි ලොක්කම පුටු ඔක්කොම එළියට දාලා තිබ්බනේ. ඒ ටික ඔක්කොම හොදලා ඒ ටික ඔක්කොම පුංචිලා තමයි අස් කරේ. අම්ම නෙමෙයි ඇත්තටම අස් කරේ. පුංචි ලොක්කම ඒ ටික හොදලා ඒ ටික වේලෙනකන් තමයි අපි කාමරේ මේ බැලුන් ආච් ටික හදන්න ගත්තේ. මේ ඉතින් ওই විදිහට තමයි උනේ. ඇත්තටම වීඩියෝ ගොඩාක් අම්ම ගත්තේ නැහැ. අම්මා මේ ලෝකේ නෙමෙයි මෙදා හිටියේ. ඇත්තටම ඉතින් ඔයා කවුද කිය. අම්මා දන්නේ නැහැ හංසි නැන්ද ආයේ වෙන ඇන්ගල් එකකින් ගෙනල්ලා තියලා. ඔන්න තාත්තවත් පේනවා. තාත්තත් වැඩ කර තාත්තා ඇංගිලා හිටියේ. තාත්තයි හංසි නැන්දයි හිරුනි නැන්දයි අම්මයි ඔයාගේ පුංචි අය තව පුංචිලා දෙන්නෙකුයි ඔක්කොම එක්ක වෙලා ඉතින් අපි ඩෙකෝ ටික හදාද තමයි හිටියේ. ඉතින් ඔන්න ඔය විදියට අපි ඔයාගේ ඩෙකෝ ටික ඉවර කරගත්තා. මෙන්න මේ විදියට තමයි ෆයිනල් රිසල්ට් එක ආවේ. හරි කලබලේ අම්මා හිටියේ. අම්මගේ අතින් බැලුම් බෝල මාර විදියට පිපුරුණා. ඔන්න මොමන්ට් ඔෆ් ට්‍රූත් අපි බලමු. හරි හරිද? යාවද? 1 2 3 අය කරන්න. අපි බැලුවා චෙන්ඩ් එක දුව කියලා අපි දැනගත්තා. අම්මා කියන්නේ ඉතියේ මම ඇත්තටම ඉතින් හිටියේ පුතෙක් කියලා. හරිද? ඒ වුණාට මේ ළඟ ඉඳන් මට දුවෙක් කියලා හිතුණා. හරිද? ඒ වුණාට මොකද්ද ගඩ් ෆීලිං එකකට පුතෙක් කියලා කිව්වා. හරිද? අම්මා කවුරුණත් ආදරේ හැටි අත්තන සෙනඟ වැඩි ගොඩක් මේ කියන්නේ ලැජ්ජයි. ඒක අපි දැන් ඕකේ තාත්තා තාත්තට ඕකේ අම්ම තාම මොනවද ගන්නවත් කියන්නේ අම්ම තාම බලනවා මොකද වෙන්නේ කියලා. අම්මා ආදරේවට ගොඩක් ආදරේ. ආදරේ ඉතින් මං ඇත්තටම කියන්නනේ හිටියේ මට කියා ගන්න බැරි වුණාට මට ඒකයි දැන් අවුල තියෙන්නේ. ගෝමරි. ඉතින් වාගේ ජෙන්ඩර් රිවීල් එක උනේ ওই විදිහට මම සර්ප්‍රයිස් වුණා. අර ගොඩාක් අය හිතුවේ පුතෙක් කියලා. මේ දැන් අම්මගේ ෆස්ට් ටයිම් නේ අම්මා එතකොට දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. තාත්තගේ පැත්තේ ඔක්කොම ඉන්නේ කොල්ලෝ. ඒක නිසා මම හිතුවේ ඔයා මේ කොල්ලෙක් වෙන්නද කියලා. කොහොමරි ඉතින් ආදරේ ඊවට ගොඩාක් ගන්න ඕනේ ලස්සන දේවල්. බලමු ඉතින් ඔයාගේ ජෙන්ඩර් රිවීල් එක ඔය විදිහට තමයි ඉවරුනේ. ඉතින් මේක කවදාද දවසක ඔයාට බලන්න අම්මා එක්ක කොයි හරි අප්ලෝඩ් කරයි සෝෂල් මීඩියා එකක. එහෙම නැත්නම් පරිස්සමට මේ වීඩියෝ එකක් තියේ කොයි හරි.
දවසක හරි බලන්න. බයි. ආදරේ. ගොඩාක් ආදරේ.